මගේ යාළුවෙකුටම මට නම් මේකෙන් ඇත්තටම ලොකු රිසල්ට් එකක් තිබ්බා. මම ඔයාලට වීඩියෝ එකේදී මේක කියන්නම්කෝ. හෙලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද බ්ලොග් එකේ තියෙන්නේ 2024 ජූනි වල ඉඳන් 2025 දෙසැම්බර් වෙනකොට ජර්නල් එකක් නිසා මගේ ජීවිතේ වෙනස් වෙන විදිහ. මං කියන ජර්නල් එකක ඇඩ් වෙන්නේ මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අද දවසේ වෙන දේවල්, අපිට දැනෙන හැඟීම්, සතුට, දුක, අපි ඉදිරියට කරන්න හිතන් ඉන්න දේවල්, අපේ හිතට දැනෙන අදහස් වගේ දේවල් තමයි ජර්නල් එක අපි සාමාන්‍යයෙන් ලියන්නේ. ගොඩක් අය මේක ලියන්නේ අනාගත බලාපොරොත්තු, ආසාවෙන් ගන්න ඉන්න දේවල්, සාමාන්‍ය විෂන් බෝඩ් එකකට අපි ඇඩ් කරන ෆොටෝස්. ඒක සිතුවිල්ලක් විදියට මේ පොත්වල ගොඩක් අය ලියන්න උනත් ලියන්න ඕනේ සතුටින්, ආසාවෙන්. නැත්නම් කවුරුත් කියන පළියට මේක ලියලා වැඩක් නැහැ. මොකද අපි මේක සතුටින්, ආසාවෙන් කරන තරමට තමයි අපි ඒකට බැඳෙන්නේ. මේකේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක තියෙන්නේ අපි ආසාවෙන් කරනකොට. මේ තියෙන්නේ මම ජර්නල් ලියපු පොත් 4. මේ 2024, මේ 2025, 2026ත් ඔයාලත් එක්කම අද හදනවා. ඔයා අනාගතේ ගෙවන්න ඕන ජීවිතේ වර්තමානයේ ඉඳන් අනාගතයට ලිපි ලිවීමක් තමයි මේ ජර්නල් එක ඇතුලේ ඉඳන් වෙන්නේ. ඒ වගේම මේක විශ්වාස කරන්න, හැමදාම වගේ කරන්න, හැමදාම කරන්න බැරි නම් දවස් 2කට සැරයක්වත් ලිපි ලියන්න අසපසු කරගන්න එපා. අපි ඒකට බැඳිලා ගොඩක් ඉන්නකොට තමයි අපිට ඒක ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ මගේ පළවෙනි ජර්නල් එක. මම මේකේ පින්තූර එහෙම අලවලා ගොඩක් වගු ගහලා විෂුවල් ජර්නල් පැත්තට ගියා. පළවෙනි ජර්නල් එක නිසා මම ආසාවෙන් කරේ පින්තූර ඩවුන්ලෝඩ් කරගෙන පින්තූර අලවලා ලස්සනට මම මේ පොත කරා. නමුත් මට කාලේ තිබුණේ නෑ විෂුවල් ජර්නල් කරන්න. මම ඊළඟ පොතෙන් ඉඳන් පටන් ගත්තේ ලිපි ලියන්න විතරමයි. ඒ වගේම මම මේක ගොඩක්ම විශ්වාස කරන්න පටන් ගත්තේ මේ පොත ඇතුළත තමයි. මේකෙන් තමයි මට මේ ජර්නල් ලියන්න ආසාව ඇති කරේත් මට මේ පොතම තමයි. මේ පොතේ මට ලිව්ව හැමදේම මේ වෙනකොට මම සාර්ථක කරගෙන ඒන්ජල් නම්බර්ස් මට ඒ කාලේ පෙනුනේ නෑ. කලින් පෙනුනේ නැහැ. ඒ නමුත් මම ආසාවෙන් හිටියා. ගොඩක් අය ටැටු එහෙම කරන් ඉන්න නිසා. අනේ මටත් එහෙම ඒක පෙනුනේ නම් කියන ආසාව මටත් තිබුණා. නමුත් දැන් මං කොයි වෙලාවක ෆෝන් එක ගත්තත් මට පේන්නේ එක වගේ නම්බර්ස් තමයි. මට මගේ ෆෝන් එකෙන් වෙලාව බලන්න නැතුව වෙන එකකින් බැලුවත් ඒ ටයිම් එකට මට කොහෙන් හරි ඒන්ජල් නම්බර්ස් පේනවා. මං හිතන්නේ මං ඒ පොත ලියන හින්දා වෙන්නේ නැති මට ඒ වගේ ඉලක්කම් දිගින් දිගට පේන්නේ. දවසට අනිවාර්යෙන් අඩුම 2ක් 3ක්වත් මට ඒක දකින්න සිද්ධ වෙනවා. මේ මගේ දෙවෙනි ජර්නල් බුක් එක. මේකෙන් තව මම ජර්නල් ලියන්න ආස උනේ. මේක නම් මම ලියලා තියෙන්නේ රචනා වගේ ලිපි ලියලා තියෙන්නේ. මේ මගේ 2025 මේ පොත් ඔක්කොම මම ඔන්ලයින් ඕඩර් කරගත්තේවා. මේ පොතේ ප්ලෑන් එකක් තියෙන්නේ. මේකේ නෝට් තියෙන පිටු අඩුයි. ඒක නිසා මට ජර්නල් එක ලියන්න මේ පොත ගොඩක්කල් පාවිච්චි කරන්න බැරි වුණා. ප්ලෑන් එකට නම් දෙසැම්බර් වෙනකන් තියෙනවා. නමුත් නෝට් ලියන්න පිට තිබ්බේ පොඩි ප්‍රමාණයක්. ඒක නිසා මට මේ පොත ඉක්මනින් ඉවර කරන්න ඕන. ඊට පස්සේ මං ගත්ත තව පොතක්. ඒකට මං කවර් දාගත්තේ මේ තමයි මම 2025 අන්තිමේටම ගත්ත ජර්නල් බුක් එක. මේක මං තමයි කවර් කරගත්තේ PicsArt කියන ඇප් එකෙන් මං එඩිට් කරගත්තේ. Pinterest කියන ඇප් එකෙන් තමයි මේ පික්චර්ස් ගත්තේ. මේක ඔය ඒන්ජල් නම්බර්ස් වල තේරුම් ටිකක් මම පිටිපස්සට දාගත්තා. මගේ නේම් එක දාලා හදාගත්තා. ඊට පස්සේ මේ වගේ ලස්සන කවර්ස් දාගත්තා. කවර්ස් කියන්නේ පින්තූර අලව ගත්තා පොතේ පිටුවල.
ඊළඟට මේ වගේ එකකුත් මම අල්වගත්තා. ඒකත් Pinterest එකෙන්ම තමයි මම ගත්තේ. ඒකත් මට ලස්සනයි කියලා හිතුණා. ඒක නිසා මම ඒකත් ගත්තා. 2026ට හදන ජර්නල් එක මම පිටු පොඩි ප්‍රමාණයක් තියෙන පොතක් තමයි ගත්තේ. මොකද මං අප්‍රේල් වලදී ආයෙ මේ පොත අලුත් කරන නිසා මං ඊට පස්සේ ස්ටිකර් දෙකක් පොතේ අරව ගත්තා. ඒකත් මං නිල් පාටින්ම තමයි දාගත්තේ. ඔයාලට ජර්නල් බුක් එකක් මෙහෙම හදාගන්න බැරි නම් ඔයාලට පුළුවන් තෙමු එකෙන් ඕඩර් කරන්න. ජර්නල් වලටම හදපු පොත් තියෙනවා. ස්ටිකර්ස් තියෙනවා. මේ ස්ටිකරුත් ගන්න පුළුවන් තෙමු එකෙන් ඕඩර් කරන්න පුළුවන්. මම මේ පොත සාමාන්‍ය විදියට හැදුවේ මොකද අප්‍රේල් වලින් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙනවා. එතකොට මම යූස් කරන්නේ වෙන ජර්නල් බුක් එකක් නිසා. ඔයා ජර්නල් එකක් ලියන්න ආසාවෙන් හිටපු කෙනෙක් නම් ඔයාගේ ජර්නල් එක අදම ලියන්න පටන් ගන්න. මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයාලට thank you so much. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.